ස්ප්‍රේ ජීප් ඔෆ්රෝඩ් කා 6 ප්ලස් මොඩල් එකක් තමයි අද රිවිව් කරන්න තෝරගෙන තියෙන්නේ. මේ කා මොඩල් එකේ වර්ණ දෙකක් එනවා. ඔයාලට මේ දැන් පෙනෙන purple blue shade mix එකක් සහ අද අපි රිවිව් කරන orange yellow shade mix car model එකක් තමයි තියෙන්නේ. මේ car model එකේ packaging එක ඉවත් කරලා බලනකොට මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. මේකේ car model එකයි remote එකයි ඊට අමතරව charging cable එක සහ චුටි වතුර බොටල් එකක් තියෙනවා. එතකොට මේ car එක ස්ක්‍රූ කරලා තියෙන්නේ මේ බොක්ස් එකට. ඒ වගේම ඉන්විසිබල් ටේප්ස් වලින් රිමෝට් කන්ට්‍රෝල් එක ෆික්ස් කරලා තියෙන බොඩි එකට අපි ඒක රිමූව් කරලා බලමු කොහොමද මේ කාර් මොඩල් එක තියෙන්නේ කියලා. පැකේජින් එකෙන් රිමූව් කරලා ගත්තට පස්සේ කාර් මොඩල් එක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. මේක අපි ඉස්සරහා ගත්තොත් එහෙම මේ ආකාරයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෂේඩින් එක කොහොමද ඉන්නේ කියන එක. එතකොට මේ ආකාරයෙන් පිටපස්සෙන් ස්මෝක් ඩිටෙක්ටර් එකක් එක්ක ලයිටින් සිස්ටම් එකක් තියෙනවා. එතකොට කාර් මොඩල් එකේ යට පැත්ත ගත්තොත් එහෙම මෙතන ස්ක්‍රූ කරපු කේසින් එකකින් තමයි චාර්ජර් කේබල් එක ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට මෙතනින් පුළුවන් පවර් ඔන් ඔෆ් කරන්න. අපි පවර් ඔන් කරලා බලමු කොහොමද මේකේ ෆීචර් එක වැඩ කරන්නේ කියලා සිස්ටම් එක. මෙන්න මේ විදිහට ලයිටින් සිස්ටම් එක කූල් ලයිටින් සිස්ටම් එක වැඩ කරනවා. ඊට අමතරව අපි රිමෝට් කන්ට්‍රෝල් එකත් එක්ක බලමු කොහොමද මේකේ ඉතුරු ෆීචර්ස් ටික පර්ෆෝම් කරන්නේ කියලා. මේ රිමෝට් කන්ට්‍රෝල් මොඩල් එකේ මෙතන තියෙනවා පවර් ඔන් ඔෆ් බටන් එකක් රිමෝට් කන්ට්‍රෝල් එක සඳහා. එතකොට මේකේ ඉස්සරහටත් පස්සටත් කායක ගෙනියන්න හැකියාව තියෙනවා. මේකෙන් දකුණු පැත්තටත් වම් පැත්තටත් කාර් එක හරවීමේ හැකියාව තියෙනවා. මෙහෙම එක පැත්තකට මේක ප්‍රෙස් කරගෙන හිටියාම කාර් එක රොටේට් වෙනවා. ඊට අමතරව මෙන්න මෙතනින් ඔයාලට ස්මෝක් ඩිටෙක්ටර් එක මම ඒ ලබා දීලා තිබුණා. මොකට බොටල් එකට වතුර එකතු කරගත්තා. ඒත් එක්කම මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් වාහනේ උඩ තියෙනවා තැඹිලි පාට නොබ් එකක්. එන්න එතනින් තමයි අපිට වෝටර් කරගන්න තියෙන්නේ. විදියට වතුර අපි එක් කරනකොට ඒ වෝටර් ලෙවල් එකට ඇති වෙන ප්‍රමාණය තමයි මෙෂර්මන්ට් එක විදිහට තමයි මේ බොටල් එකේ ස්ක්‍රූස් කරලා ගන්න තියෙන්නේ අපිට. ඊට පස්සේ පවර් ඔෆ් කරලා ඔන් කරාම මේ ආකාරයෙන් ස්මෝක් ඩිටෙක්ටර් එක ඔන් කරාම ඒක පර්ෆෝම් කරනවා. මේ ආකාරයෙන් ස්මෝක් එක ඔන් කරලා තියෙනකොට පර්ෆෝම් කරනවා. මම හිතනවා වයස ඕනම කෙනෙකුට මේක 6+ කියලා තිබුණා ඕනෑට මේකේ විනෝදාස්වාදය ඕනම කෙනෙකුට ලබා ගන්න හැකියාව තියෙනවා. තවත් කාර් මොඩල් එක රිවිව් වීඩියෝ එකක් සමගින් ලකින් අස් YouTube channel එකෙන් නැවතත් අපි හමු වෙමු. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න
ලකින්නස් YouTube channel එක like කරලා subscribe කරලා තියාගන්න.